ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ ඉන්ටෙලිජන්ස් ඩිවයිඩර් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ සංගීතයට නැතුවම බැරි ඉලෙක්ට්‍රික් ඕගන් එක ගැන. විද්‍යුත් කීබෝඩ් එකේ ඉතිහාසය 20 වන සියවසේ මුල් භාගයේ දක්වා දිව යනවා. මේ ආරම්භ වෙන්නේ විද්‍යුත් තාක්ෂණය සහ සංගීත භාණ්ඩවල ඒකාබද්ධතාවයත් සමග. පළමු විද්‍යුත් සංගීත භාණ්ඩ අතර 1919 දී නිපද වූ තෙරමීන් වැනි උපකරණ තිබුණත් නූතන විද්‍යුත් කීබෝඩ් වලට ඍජුවම සම්බන්ධ වෙන්නේ 1930 ගණන්වලදී පමණ. අපි මෙහි පළමු ආරම්භය ගැන කතා කරොත් 1935 දී ලෝරන්ස් හැමන්ඩ් විසින් හැමන්ඩ් ඕගන් එක නිර්මාණය කරා. මෙය විද්‍යුත් කීබෝඩ් ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා. මෙහි භාවිතා වුණේ ටෝන් වීල් තාක්ෂණයයි. එයින් විවිධ ස්වර නිපද වෙනවා. මේ බොහෝ විට පල්ලිවල සහ ජෑස් සංගීතයේ භාවිතා වුණා. 1939 දී හැමන්ඩ් සමාගම විසින්ම නිපද වූ නෝවා කෝඩ් කියන්නේ ලෝකේ පළමු පොලිෆෝනික් සින්තසයිසර් එක. මෙයින් එකවර නෝට් 72ක් පමණ වාදනය කරන්න පුළුවන් වුණා. පොලිෆෝනික් සින්තසයිසර් එකක් කියන්නේ එකවර නෝට් කිහිපයක් වාදනය කරන්න පුළුවන් විද්‍යුත් සංගීත භාණ්ඩයක්. පොලිෆෝනික් යන ඉංග්‍රීසි යෙදෙමින් අදහස් වෙන්නේ බහු ශබ්ද කියන එක. මෙයින් සරලවම කියවෙන්නේ එකවර එක් තනුවකට වඩා වැඩි ගණනක් වාදනය කිරීමේ හැකියාවයි. අපි මේ පොලිෆෝනික් සින්තසයිසර් ගැන ටිකක් කතා කරොත් මීට කලින් තිබුණේ මොනොෆෝනික් සින්තසයිසර් කියලා එකක්. ඒකෙන් පුළුවන් උනේ එකවර එක් නෝට් එකක් ප්ලේ කරන්න විතරයි. උදාහරණයක් විදියට හැමන්ඩ් නෝවා කෝඩ් කියන්නේ මුල්ම පොලිෆෝනික් සින්තසයිසර් එක. ප්‍රොපට් 5 කියන්නේ එකවර නෝට් 5ක් වාදනය කරන්න පුළුවන් නොන ඇනලොග් සින්තසයිසර් එකක්. Yamaha DX7 කියන්නේ ඩිජිටල් යුගයේ ජනප්‍රියම පොලිෆෝනික් සින්තසයිසර් වලින් එකක්. අපි ඊළඟට කතා කරොත් 1950 සහ 60 ගණන්වල මෙහි වර්ධනය ගැන. 1950 ගණන්වලදී වර්ලිට්සර් විදුලි පියානෝව සහ 1960 ගණන්වලදී ෆෙන්ඩර් රෝඩ්ස් පියානෝව ජනප්‍රිය වුණා. මේවා විශේෂයෙන් රොක් ජෑස් සහ පොප් සංගීතයේ බහුලවම භාවිතා වුණා. 1964 දී රොබර්ට් මූග් විසින් මෝග් සින්තසයිසර් එක හඳුන්වා දුන්නා. මෙය විද්‍යුත් කීබෝඩ් වල විප්ලවීය වෙනසක් ඇති කළා. මෙහි ඇනලොග් තාක්ෂණය භාවිතා වුණු අතර සංගීතඥයන්ට විවිධ ශබ්ද නිර්මාණය කිරීමේ හැකියාව ලැබුණා. ඇනලොග් කියන්නේ අඛණ්ඩවම විද්‍යුත් සංඥා භාවිතා කිරීමක්. මෙහිදී ශබ්දය නිපද වෙන්නේ විද්‍යුත් ඔසිලේටර්ස් භාවිතයෙන්. මෙම ඔසිලේටර්ස් විවිධ තරංගාකෘති ජනනය කරනවා. ඒවා පසුව ෆිල්ටර් සහ ඇම්ප්ලිෆයර් හරහා වෙනස් කර ශබ්දය හැඩගස්වනවා. වර්තමානයේ EDM සංගීතයේ භාවිතා වන රෝලන්ඩ් TB-303 කියන්නේ ජනප්‍රිය ඇනලොග් සින්තසයිසර් එකක්. අපි ඊළඟට කතා කරමු 1970 සහ 80 ගණන්වල ඩිජිටල් යුගය ගැන. 1970 ගණන්වලදී Yamaha DX7 වැනි ඩිජිටල් සින්තසයිසර් හඳුන්වා දුන්නා. මෙය FM තාක්ෂණය භාවිතයෙන් කළ අතර 1980 ගණන්වල පොප් සංගීතයේ බහුලවම භාවිතා වුණා. රෝලන්ඩ් TR-808 වැනි ඩ්‍රම් මැෂින් සමග විද්‍යුත් කීබෝඩ් සංගීත නිෂ්පාදනයේ ප්‍රධාන අංගයක් බවට පත් වුණා. 1983 දී MIDI හඳුන්වා දීමත් සමග විද්‍යුත් කීබෝඩ් වල භාවිතය තවත් පුළුල් වුණා. මේ විවිධ උපකරණ එකිනෙකට සම්බන්ධ කර සංගීත නිර්මාණය කිරීම පහසු වුණා. අපි නූතන යුගය ගැන කතා කරොත් අද වන විට විද්‍යුත් කීබෝඩ් ඩිජිටල් තාක්ෂණය සමග ඉතාමත්ම දියුණු වෙලා. Yamaha, කෝක්, රෝලන්ඩ් වැනි සමාගම් විවිධ මාදිලි වර්තමානයේදී හඳුන්වා දී තිබෙනවා. මෘදුකාංග සමග පරිගණක හරහාත් විද්‍යුත් කීබෝඩ් භාවිතය ජනප්‍රිය වෙලා තියෙනවා. විශේෂයෙන් EDM, හිප් හොප් සහ පොප් වැනි සංගීත වර්ගවල කීබෝඩ් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. අපි සාරාංශයක් විදියට ගත්තොත් විදුලි කීබෝඩ් එක ගැන විදුලි කීබෝඩ් එක හැමන්ඩ් ඕගන් වැනි මුල් උපකරණවල සිට ආරම්භ වේ. මෝග් සහ Yamaha වැනි ඩිජිටල් සින්තසයිසර් හරහා වර්ධනය වෙමින් අද වන විට සංගීත ශාස්ත්‍රයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරනවා. ඒ සංගීතඥයන්ට නිර්මාණශීලීත්වය ගවේෂණය කිරීමට අසීමිත අවස්ථා ලබා දී තිබෙනවා. අද අපි කතා කරේ ඉලෙක්ට්‍රික් කීබෝඩ් එකේ අතීතයේ ඉඳන් වර්තමානයේ වෙනකම් විකාශනය වුණ ආකාරය. ඉතින් දැනුම් බෙදා ගන්න කැමති කට්ටියට අපි ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක එකතු වෙලා subscribe කරන්න කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.